මම මේ වීඩියෝ එකේදී ට්‍රේඩ් රීකැප් එකක් දාන්න කලින් සතියේ මම ගෝල්ඩ් වලට එන්ට්‍රීස් ගත්ත කොහොමද කියලා. හරි. එතකොට මුලින්ම 1 hour chart එකට ආවම ඔයාලට පේනවා දැන් මෙතන මේ මෙන්න මේ levels වලට ඇවිල්ලා price එක drop වෙලා තියෙනවා. මේ level එකටයි මේ level එකටයි මේ levels වලට ආවම price එක drop වෙලා තියෙනවා. මම කියන්නම් මම කොහොමද මේ ඒ drops එක අල්ලගත්තේ කියලා. interest එක ගත්තේ හේතුවයි stop loss එක දාන්න හේතුවයි take profit එක දාන්න හේතුවයි මම මේ ටික කියන්නම්. එතකොට ඔයාලට පේනවා මම මුලින්ම trade එක ගත්ත මෙතනින්. හරි. මෙතනින් ඇල්ලුවා. stop loss එක මෙතනින් එන්ට වුණා මේ හරියි. හරි. මෙන්න මේ හරියෙන් එන්ට උනේ stop loss එක ඇවිල්ලා මෙන්න මේ level එකකින්. හරි. මෙන්න මේ level එකකින් වගේ stop loss එක දැම්මේ. take profit එක දැම්මේ මේ හරියට. මෙන්න මේ උඩ high එක අල්ලලා දෙනවා. හරි. ඔතන අල්ලලා තමයි take profit එක දැම්මේ. take profit එකේ වැදුන්නේ නැහැ ඒක. ඒකෙන්ද ඒ trade එක break even වුණා. හරි. මම අල්ලන් හිටියා මේ profit එකට නැහැ කියලා. partials ගත්තෙත් නෑ. කොහොමරි ඇවිල්ලා වැදුනා entry එකේ. හරි. මම stop loss එක ගෙනාව entry එකට මේ වගේ. එතකොට ඇවිල්ලා entry එකේ වැදුනා. stop loss එතකොට profit එකකුත් නැහැ. loss එකකුත් නැහැ. එතකොට මගේ entry වෙන්න හේතුව තමයි මෙතන ඔයාලට පේනවද දන්නේ. මෙතන පොඩි accumulation එකක තියෙනවා. support and resistance level එකක් තියෙනවා. මම ඔයාලට පල්ලෙහා time frame එකට ගිහලා පෙන්නනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. 15 minute time frame එකකට ගියාම මේක පේනවා. මෙතන එක්තරා විදිහක support and resistance level එකක් තියෙනවානේ. පේනවද? අපිට උන්න මේ හැමෝත් එන්න උනා හැකි. කොමර්ස් ස්ටොක් ප්‍රොසෙස් දානවා මේ support and resistance level එකට උඩින්. හරි. මෙතන entry ගන්න හේතුව ඒකයි. මෙතන එක්තරා විදිහක support level එකක් තියෙනවා. උඩ resistance මේ level එකට කියන්නේ support level එකක් කියන්නේ පල්ලෙහා තියෙන level එකට support level එකක් කියන්නේ උඩ resistance level එක. එතකොට අපි දන්නවා මෙහෙම price එක ගිහිල්ලා මේ resistance level එක කඩාගත්ත පස්සේ ආයෙ මෙහෙම ඇවිල්ලා මෙහෙම sell වෙනවා කියලානේ. දැන් support level එක කඩාගත්තාම මේක resistance වෙනවා. ඒ වගේ තමයි resistance level එක කඩාගත්තාම මේක support වෙනවා. හරි. මේ කඩාගත්තට පස්සේ price එක ආවේ නැහැ නම ඇවිල්ලා පල්ලෙහාට push එක දුන්නේ නැහැ. ඒකෙන්ද ඒ හින්දා තමයි මම මෙතන දෙන්න උනේ. හරි. මෙතන දෙන්න උනේ. එතකොට කොහොම හරි tips මම අල්ලන් හිටියා. මම හිතන් හිටියා මෙතෙන්ම drop වෙයි කියලා. ඒ drop වුණා. ඒ take profit එක දාන්න හේතුව තමයි මෙතන ඔයාලට පේනවා එක්තරා විදිහකින් resistance level එකක් වගේ තියෙනවා. හරි. resistance level එකක් වගේ තියෙනවා. ඒකට සාමාන්‍ය දැන් මෙතන resistance level එකක් තියෙන්නේ මේ ගිහලා මේ උඩ level එක තමයි මාක් කරලා දෙන්නේ. මෙහෙම කඩාගත්තට පස්සේ ඔහොම ගිහලා මෙහෙම ඇවිල්ලා මේක මේක resistance එක කඩාගත්තට පස්සේ අපි දන්නවා support එකක් එනවා කියලා. මම හිතන්නේ මෙතනින් buy වෙයි කියලා. ඒ buy වෙන මෙතනින් buy වෙන හින්දා තමයි මම මේ හරියදී ඊට කලින් take profit එක දැම්මේ. මොකද මම මෙහාට මම මෙහාට මල්ලන් හිටියොත් මට මෙහාට මල්ලන් හිටියේ හැබැයි ගොඩක් වෙලාවට දැන් resistance එක කඩනම price එක මෙතෙන්ට ඇවිල්ලා bounce වෙලා ගියොත් එහෙනම් මේ කොකටත් කියලා තමයි මම කලින්ම take profit එක දැම්මේ. take profit එක වැදුන්නේ නැහැ. price එක tip 70ක් විතර ඇවිල්ලා break even වුණා. හරි. මම partials ගත්තත් නැහැ. අල්ලන් හිටියා ඒ කියලා drop වුණා නැහැ. ඊළඟ trade එක ගත්තා මම මෙතනදී මේ උඩින් මල්ලගත්තා. උඩින් මල්ල ගන්න හේතුව තමයි ඕවා වේගකට ගියාම එතනත් පොඩි support and resistance levels වගේ පේනවා. මේ තියෙන්නේ මෙන්න මේ ටික. හරි මම පල්ලා time frame එකට ගිහිල්ලා පෙන්නනවා. එතන support and resistance එක පේනවා. එතකොට මම stop loss එක තමයි මේ හරි මේ උඩින් take profit එක මේ හරි. sorry entry එක මෙතනින් stop loss එක මෙතනින්. ඕවා එකටම ගිහිල්ලා බලන්න. හරි
එතන එන්ටර් වෙන්න හේතුව ඒකයි. මම මෙතෙන්දි තමයි එන්ටර් උනේ. මෙතෙන් තමයි එන්ටර් එකක් ස්ටොප් ප්‍රොසෙස් එක. එතකොට මම ඕක අල්ලන් හිටියා. මෙන්න මේ ලෙවල් එකේ වදිනවා. හරි. කලින් වගේ ඩ්‍රොප් වුණ නැත්නම් කියලා මම ඕගොල්ලෝ මෙතෙන් ටේක් ප්‍රොෆිට් එක ගත්තා. නැත්නම් මට මෙතෙන්ට අල්ලන් ඉඳ තිබ්බා. අල්ලන් හිටියේ නෑ. ඉස්සෙල්ලා වගේ ඇවිල්ලා උඩරයි කියලා හිතලා. හරි. ඒකෙන්ද කොහොමද මම මෙතෙන් ටේක් ප්‍රොෆිට් එක වැදුනා. ඊළඟ එන්ට්‍රි එක ගන්න හේතුව තමයි මෙතන. දැන් මම දන්නවා දැන් මෙතන මාකට් ස්ට්‍රක්චර් කඩාගත්තා කියලා. දැන් මෙතන මේ ලෝ එකට වඩා පල්ලෙහාට ගිහලා දෙන මාකට් ස්ට්‍රක්චර් එක පල්ලෙහාට කැඩිලා එතකොට මම දන්නවා පල්ලෙහාට ගොඩක් වෙලා ට්‍රෙන්ඩ් එක මාරු වෙනවා කියලා. ඊට පස්සේ මම එන්ටර් වුණා මෙතනදී. ෆිබොනාචි එක ගාව අපිට තේරෙනවා මෙතන. එතකොට මම ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙන්න මේ zone එක ඇතුළේ ඕනම තැනකට අවුලක් නැහැ. හරි. මේ zone එක ඕනම තැනකට අවුලක් නැහැ. ඒකට මම එන්ටර් උනේ. මෙන්න මෙතනදී 70.5 දී ස්ටොප් ලොස් එක මෙතන. ටේක් ප්‍රොෆිට් එක මෙතන. හරි. ටේක් ප්‍රොෆිට් එක මෙතන. හරි. ඊළඟට තමයි දැන් ආයෙ මම හිතන් හිටියා ෆිබොනාචියක් ඉඳලා ට්‍රේඩ් එකකට එන්න වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. හැබැයි මගේ zone එකට ආවේ නෑ සෙල් කරන්න. මේ zone එකට ආවම මම සෙල් කරනවා අනිවාර්යෙන්ම. ඒ තාලෙ නැතිනම් මම ඒකට එන්ටර් වෙන්න එන්ට්‍රි එකක් ගත්තේ නෑ. හරි. එතකොට ඊළඟට මම එන්ට්‍රි එකක් ගත්තේ මෙතන. 5 මිනිත් එකකට ගියාම ඒක වැඩි පැහැදිලි. හරි. දැන් මට මෙතෙන් ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහන්න පුළුවන්. මෙහෙම. මම ට්‍රෙන්ඩ් ලයින් එක ගහුවට පස්සේ අපි දන්නවා ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙහෙම කොහොම ගිහිල්ලා කඩාගත්තට පස්සේ කොහොම හරි ආයෙ ගොඩක් වෙලා ට්‍රෙන්ඩ් ලයින් එක ඇවිල්ලා තමයි ඩ්‍රොප් වෙන්නේ කියලා. ඒතකොට මම මෙතනදී එන්ට්‍රි එකක් ගත්තා. එන්ට්‍රි එකක් ගත්තේ මෙන්න මෙතනදී. හරි. සාමාන්‍යයෙන් හොඳ කල් කැන්ඩලක් ගහන එක ඉඳලා තමයි එන්ට්‍රි එක ගත්තේ ස්ටොප් ලොස් එක මෙතන. 25 වගේ 24 වගේ ස්ටොප් ලොස් එක. ටේක් ප්‍රොෆිට් එක ගත්තේ මෙතනදී. මෙන්න මේ පල්ලෙහා ලෝ එකේ තියෙන. මෙන්න මේ ලෝ එකේ තමයි ටේක් ප්‍රොෆිට් එක ගත්තේ. එතන පික් 300ක් විතර. පික් 200ක් විතර. මොනවද හරි. එතන තමයි එන්ට්‍රි ටේක් ප්‍රොෆිට් එක ගත්තේ. ඒක වැදුනා. ඊට පස්සේ මට තේරුණා මේක රිවර්ස් වෙනවා කියලා යන්න හේතුව තමයි මෙතන එක්තරා විදිහක සපෝට් ලෙවල් එක වගේ හැදුනා. ඊට පස්සේ මම ආයෙ එන්ට්‍රි එකක් ගත්තා මෙතනදී. එන්ට්‍රි එකක් ගත්තා මෙතනදී ෆිබොනාචි එක ගහලා මෙතන මෙන්න මෙතන ෆිබොනාචි එක ගහම මෙතන මෙන්න මේ ලෝ එකේ ඉඳන් මෙන්න මේ හයි එක. හරි. මෙතෙන්ට ඊට එන්ට්‍රි එක ගත්තා මෙතනදී 1.8 දී ස්ටොප් ලොස් එක මෙතන. ටේක් ප්‍රොෆිට් එක ගන්න දෙන්න තමයි මෙහෙම. දැන් ඉස්සෙල්ලා ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ වගේ. හරි. මෙතනත් අපිට අඳින්න පුළුවන්. ඒක ඔහොම ගෙවුවාම අපිට වෙනවා මේක ඉතරයි දෙක ට්‍රෙන්ඩ් ලයින් එකක් ගෙවුවම සෝරි උතන මේක මම ටේක් ප්‍රොෆිට් එක තමයි මෙතන. හරි. මේක එන්ටර් වුණාම ටේක් ප්‍රොෆිට් එක මෙතන. ඇයි ඒ මම දන්නවා ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙන්න මේ concept එක තමයි. හරි. එහෙම ඇවිල්ලා වැදුනහම ට්‍රෙන්ඩ් ලයින් එක ඇවිල්ලා ඩ්‍රොප් වෙනවා. එතකොට ඊට පස්සේ මම මෙතන සෙල් කරා. මේ කළු කැන්ඩලක් හොඳට ගෙවුවට පස්සේ මම මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ සෙල් කරා. මේ වගේම මෙතන සෙල් කරා ටේක් ප්‍රොෆිට් එක මාකට් එක
ටේක් ප්‍රොෆිට් එක මම මෙහි තිබ්බේ. හරි මේ හරිය තිබ්බේ. මම කොහොම හරි මාකට් එකේ ඉරන්න කලින් ටේක් ප්‍රොෆිට් එක ගත්තා මොකද මම වීකෙන්ඩ්ස් වල අල්ලගෙන නෑ ට්‍රේඩ්ස් ඒකින්ද එහෙමයි. දැන් මෙතෙන්දී ටේක් ප්‍රොෆිට් එක ගන්න හේතුව තමයි මම දන්නවා දැන් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් එක ආයෙ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරද්දී ඔක ඩ්‍රොප් වෙනවා කියලා. එතකොට මම ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙනකොට කලින් තැනකින් ටේක් ප්‍රොෆිට් එක ගත්තා. හරි. ස්ටොප් ලොස් එක නේද ටේක් ප්‍රොෆිට් එක එතන ඊට තමයි මම මෙතනදී සෙල් කරා. සෙල් කළා මෙතෙන්ට වල්ලන් ඉන්නවා ප්‍රයිස් එක ආව නැහැ. ඒකින්ද මම මේ ට්‍රේඩ් එකේ මේ හරියට තියෙන ප්‍රොෆිට් එක කරා ආයෙ වුණා. හරි. එතකොට ඔය ට්‍රේඩ්ස් ටික තමයි මම ගත්තේ ගෝල්ඩ් වල. මම හිතනවා ඔයාලට තේරෙන්නද කියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකේ